සුබ දවසක් මගේ දුවල පුතාලා ඔක්කොටම. ඔන්න අදත් මම තවත් අකුරු යාළුවෙක් අරගෙන පුතාලව බලන්න ආවා. අපි බලමුද අපේ අද අකුරු යාළුවා කවුද කියලා? මේ තමයි පුතේ අද අපේ අකුරු යාළුවා. මෙයාට ඩ කියලා තමයි අපි කියන්නේ. මෙයාව අපි වචනික මුලදී දැක්කොත් එයාට ඩ කියලා කියනවා වගේම වචනක මැදදී හරි අගදී හරි දැක්කොත් අපි යාට කියන්නේ ඩ කියලා. අපි බලමුද අපේ ඩ යාළුවගෙන් එහෙම නැත්නම් ඩයන්නෙන් පටන් ගන්න වචන මොනවාද කියලා. ඩ ඩයිනෝසෝර්. ඩ කඩය. ඩක්කුව. ඩ කුඩය. ඩ දොඩම්. කඩල. දැන් මගේ පුතාලා දන්නවනේ අපි ඩ අකුර භාවිතා කරන වචන මොනවාද කියලා. අපි දැන් බලමු ඩ අකුර ලියන්නේ කොහොමද කියලා. මෙහෙම පොඩි බෝලයක් ඇඳලා උඩින් තොප්පියක් දාලා ඊට පස්සේ මේ පැත්තට දිගට ඉරක් අඳින්න. ඊට පස්සේ මෙතනින් පටන් අරගෙන පුංචි බණ්ඩියක් ඇඳලා ඒක චුට්ටක් උඩට අරන් ගිහිල්ලා ආපහු පල්ලෙහාට ඇවිල්ලා තව ලොකු බණ්ඩියක් උඩටම අඳින්න. අපි ආයෙත් බලමු ඩ ලියන්නේ කොහොමද කියලා. මෙන්න මේ විදිහට තමයි අපි පස් රූල මත ඩ අකුර ලියන්නේ. දැන් මගේ දුවල පුතාලා ඔක්කොම දන්නවනේ ඩ නැත්තම් ඩයන්න ලියන්නේ කොහොමද? ඩ වලින් පටන් ගන්න වචන මොනවාද කියලා. අපි මේ වගේම තවත් අකුරු යාළුවෙකුත් අරගෙන ආපහු එන්නම් ඔයාලා බලන්න. එතකන් ඔයාලා ඔක්කොටම සුබම සුබ දවසක්. ආයුබෝවන්.